17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පසකට දාලා තමන් විසින් ඒ බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන් බව ඒක අපිට උදාහරණ සහිතව පේනවා. ඔව්. දැන් හැබැයි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ එතෙක් පැවති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව යම්කිසි තීරණයක් ගන්නකොට එහෙම නැත්නම් යම්කිසි කර්තව්‍යයක් කරනකොට යම් ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මේ ප්‍රමාදය වළක්වාගෙන රටේ සංවර්ධනය වේගවත් කරගන්නට එහෙම නැත්නම් යුද්ධයක් වැනි කාරණාවකදී ඍජු අනදීම් කරන්නට විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් අවශ්‍යයි කියන කාරණාවත් මතුණා ඒ කාලේ. මේ කාරණාව ගැන ඔබතුමා මොකද්ද හිතන්නේ? පාර්ලිමේන්තුව අගමැති කැබිනට් මණ්ඩලය කියන කාරණා සහ විධායක ජනාධිපතිවරයා සලකා බැලුවහම අර ක්‍රමය හිමින්ද යන්නේ? ටිකක් ස්ලෝ වෙන්න පුළුවන් ඇතම අවස්ථාවලදී. නමුත් ඒක වඩාත් ස්ථාවරයි. පුද්ගලයෙක්ගේ උමනා විපාකම් අනුවම ඒක මෙහෙවන්න ටිකක් අමාරුයි. දැන් මෙතනදී පුද්ගලයා අත්නෝමතික තීරණ ගන්න පෙළඹුණොත් ඒක බැලන්ස් කරන්න, ඒක තුලනය කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. මොකද අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලතල තියෙද්දී ඔවුන් පාර්ලිමේන්තුවේ සමාජිකයෝ. උන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් නැහැ මේකේ. දැන් ඒත් එක්කම තව කාරණාවක් දැන් අපේ රටේ තියෙන දැන් අපි තවත් ලෝකයේ ජනාධිපති ක්‍රමයේ තියෙන රටක් බැලුවොත් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ක්‍රමය ප්‍රසිද්ධයි. ඒ තනතුරයි අපේ රටේ තියෙන තනතුරයි අපි සංසන්දනාත්මකව බැලුවොත් කොහොමද අපිට මේක විග්‍රහ කරන්නේ? ඒකේ දැන් අපේ රටේ ජනාධිපතිවරයාට කරන්න පුළුවන් පත්කිරීම අපි ඉස්සෙල්ලා අපි සලකලා බැලුවොත් ජනාධිපතිවරයා විසින් සිදු කළ පත්කිරීම ප්‍රමාණයම බැලුවොත් ඒක මේ අත් වශයෙන් විශ්මයජනකයි. ජනාධිපතිවරයාට පුළුවන් දැන් කලින් අපි කිව්වා වගේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරු, අග්‍ර විනිශ්චයකාරතුමා, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්, මහා අධිකරණ විනිශ්චයකාරවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකවරු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා, ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන් සහ සභාපති, නීතිපතිවරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පතිවරයා ඇතුළු ඒ විශාල සංඛ්‍යාවක් පත්කිරීම ජනාධිපතිවරයාට කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ තත්ත්වය ගත්තොත් ඇමරිකාවේ ජනාධිපතිවරයා තමයි යෝජනා කරන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලැබිය යුතුයි කොංග්‍රස් මණ්ඩලයේ. බොහෝ වෙලාවට කොංග්‍රස් මණ්ඩලය හැමෝට ඒ යෝජනා කරනු ලබන නියෝජිතයන් ඉදිරිපත් වෙලා කොංග්‍රස් මණ්ඩලයේ මතු කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඔව් මම හිතන්නේ මේ බැරක් ඔබාමා ජනාධිපතිවරයා ඉදිරිපත් කරු සමහර අය ප්‍රතික්ෂේප කළා කොංග්‍රස් මණ්ඩලයෙන් අපිට තියෙන හොඳ. හැබැයි මේකෙදි තියෙන්නේ මේ ජනාධිපතිතුමාට ඕන එකක් කරන්න පුළුවන්. ජනාධිපති තනතුරේ ඉන්න කෙනාට. ඕන එකක් කරන්න පුළුවන්. ඒ වගේම අගමැතිපත් කිරීම, කැබිනට් මණ්ඩලය කී දෙනෙක්ගෙන් සමන්විත යුතුද කියන තීරණය ගැනීම, කැබිනට් මණ්ඩලයට පත් කළ යුතු කවුද කියන එක තීරණය කිරීම, ඒ සියලු දේවල් කරන්න පුළුවන්. ජනාධිපති තනතුරේ ඉන්න කෙනා උසාවි ගෙනියන්න බෑ කියලා කතාවක් තියෙනවා. හැබැයි ජනාධිපති තනතුර ඉවරුනහම අපි දන්නවා හිටපු ජනාධිපතිවරියව උසාවි ගෙනාවා. නීතියට උඩින් ඉන්නවා කියලා ඔබතුමා කිව්වා. මේක මට පොඩ්ඩක් තා පැහැදිලි කරලා දෙන්න. ඔව්. දැන් ජනාධිපතිවරයාගේ මුක්තිය, ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයා උසාවියට ගෙනියන්න බෑ කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා. දැන් ඒක ජනාධිපති ධූරය හමාර වුණාම සමහර කරුණු සම්බන්ධයෙන් අධිකරණයට ගෙනියන්න පුළුවන්. නමුත් ඒ ධූරයේ ඉන්න පුද්ගලයා අධිකරණයට අවනත නැහැ. අපි ඒ බව මේ උදාහරණයක් සහිතව දැක්කා විශේෂයෙන් හෙජින් ගිවිසුම සම්බන්ධ තීන්දුවේදී. මේ අධිකරණයේ තීන්දුවක් දෙන්න පුළුවන්. නමුත් විධායක ජනාධිපතිවරයාට ඒක ප්‍රතික්ෂේප කරලා තමන් කැමති විදිහට ගෙනියන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක ව්‍යවස්ථාදායක විධායක අධිකරණය සහ විධායක ජනාධිපති ක්‍රමයක් පවතින රටක ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන ආයතන වල සමබරතාවයෙන් හිත ක්‍රියාත්මක වීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒ සමබරතාවය ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි අධිකරණයේ උත්තරීතරභාවය. අධිකරණයට හැකියාවක් තිබිය යුතුයි ඒ තුලනේ පවත්වාගෙන යාමට.
යම් විදිහකින් ව්‍යවස්ථාදායක මේ ජනතාවගේ අයිතිවාසිකම් වලට පටහැනිව යම් නීති සම්මත කරනවා නම් ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් බලයක් අධිකරණයට තිබිය යුතුයි. ඒ වගේම විධායකය විසින් විශේෂයෙන් ජනාධිපතිවරයා විසින් රටේ පවතින නීතිය උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබිය යුතුයි. හැබැයි වර්තමානයේ ඒක නැහැ නේද? වර්තමානයේ ඒක නැහැ. මොකද ඒක විශේෂයෙන් අපිට කියන්න පුළුවන් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම කඩවෙමින් පවතින්නේ. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තැකීමක් නැතුව රට පාලනය කරන්න මේ ක්‍රමයට ජනාධිපතිවරයාට පුළුවන්. දැන් ඔය ඒ ව්‍යවස්ථා සංශෝධන මගින් විවිධ යෝජනා මේ පොලිස් කොමිසමක් මැතිවරණ කොමිසම මේ වගේ මේ ඒවා පිළිටවන්න යෝජනා කරලා තියෙනවා. මේ මම හිතන්නේ විතර යෝජනා කළ විතරක් නෙවෙයි ඒවා සම්මත කරලා තියෙනවා. සම්මත කරලා ඒ නීති පොතේ තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඩංගුයි. ඔව්. දැන් ඒවා ඒත් සමාජිකයන් පත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් එහෙම පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති ධූරේ දරන කෙනාට පුළුවන් ඒක එහෙම කරන්න. ඒක තමයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ තුල ඇති වෙලා තියෙන මේ අර්බුදය. ඒ කියන්නේ තාම නීතියෙන් දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළාම මේක හරියටම අර්ථකථන වෙන්න කාලයක් යනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ දේවල් වෙන්න බෑ මේවා වෙනවා කියන ප්‍රශ්න ටික මතුවෙන ටිකක් කල් ගියාම. දැන් තාම මේ විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තාම තියෙන්නේ බලතල සහිත ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධන මේ කිසි දෙයක් ගෙනාවට මේක තුලනය කරගන්නට විදිහක් නැහැ. ඒකට වෙනත් මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මේක මේ තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් මේ තියෙන බලතල අඩු කරලා පාර්ලිමේන්තුව වකින ක්‍රමයක් හදන්නට බැයිද? එහෙම යම් උත්සාහයක් දරන්න පුළුවන් වෙයි. නමුත් දැන් විධායක ජනාධිපති ධූරයේ තියෙන බලතලත් එක්ක එවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුව කරහා ගේන එක ඊටමත් අපහසු කාර්යයක් වෙනවා. මොකද විධායක ජනාධිපතිවරයා දැන් අපිට පේනවා විධායක ජනාධිපතිවරයෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ ඒ බලය යොදවමින් විරුද්ධ පක්ෂ වල മന്ത്രിවරුන් පවා තමන්ගේ ආණ්ඩුවට ගැනීමට. ඒ විරුද්ධ පක්ෂ වලට හැකියාවක් නැහැ. ඒ මත එම තමන්ගේ නාම යෝජනාව හරහා පාර්ලිමේන්තුවටපත් වෙච්ච ඒ മന്ത്രിවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඒ පක්ෂ වලට හැකියාවක් නැහැ. ඉතින් ඒකින්ද ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා හසුරුවන්නේ ඒක. එතෙන් අපි දැක්ක යම් උත්සාහයක් හිටපු ජනාධිපතිවරිය ධූරයෙන් විශ්‍රාම යන්නට ඕන වෙන තිබීදී මේ පාර්ලිමේන්තුවට වගේ කියන ඒ ක්‍රමයේ මාරු කරන්න උත්සාහ කළ අගමැතිවරිය වශයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක අසාර්ථක වුණේ ඇයි මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොලැබෙන හින්දාද? ඒකේ මේ තියෙන විශේෂම තත්ත්වය තමයි මේ විරුද්ධ පක්ෂ හැටියට හැමතිස්සෙම උත්සාහ දරන මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා. නමුත් පාලන බලයේදී ඒක වෙනස්. ඒක තමයි මේ ඊගවට මම අහන්න හිටු ප්‍රශ්නය තමයි ඇයි දැන් මෙහෙම විපක්ෂයේ ඉඳද්දි ජනාධිපති වර්ණයට තරඟ කරද්දි මෙච්චර කල් අපි දැකපු දේ තමයි ඉතිහාසයේ පුරා මේ අහෝසි කරනවා කියන පොරොන්දු මත තමයි ජනාධිපති ධූරයටපත් වෙන්න ඉල්ලන්නේ. හැබැයි ආවට පස්සේ මේ පොරොන්දුව එහි පිටින්ම අමතක වෙනවා. මොකද මෙහෙම වෙන්නේ? ඒක සත්‍යවාදී බව පිළිබඳ ප්‍රශ්නයක් මම හිතන්නේ. ඒක මේ එක්තරා දේශපාලනඥයෙක් මේ ප්‍රකාශ කරපු ආකාරයට මේ ධූරයේ මාස 3ක් හිටියොත් ඒක දාලා යන්නේ නැහැ. ඒ වගේ බලතල විශාල ප්‍රමාණයක් සහිත ධූරයක් නිසා ඒ ධූරයේ මාස 3ක් හිටපු එක්කෙනෙක් ඒ ධූරයේ අවශ්‍ය කරන්නවත් ඒ ධූරේ දාලා යන්නවත් කැමති වෙන්නේ නැති බව තමයි එතුමා ඒ ප්‍රකාශ කරලා තිබුණේ. ඒ කියන්නේ මේ ධූරයට ආවට පස්සේ දැනෙන බලයත් එක්ක යම් කිසි කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත් නරක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. තියෙන ප්‍රවණතාවය වැඩි. අති බලතල සහිත නිසා. ඒක තමයි. ඒත් එක්කම මේ තව තැනක අපි දැක්කා මේ දැන් ජනාධිපති වරණය පවත්වන්න නියමිත දිනට කලින් ජනාධිපති වරණය පවත්වලා විවුරුම් නොදී ඒ අවශ්‍ය දිනේටක් ඉඳලා තමන්ගේ කාලය මේ දීර්ඝ කරගන්න එහෙම හැකියාවක් තියනවද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්? නෑ. එහෙම හැකියාවක් නෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා කාලයට ඉස්සෙල්ලා නියමිත කාලය ඉක්ුත් වෙන්න ඉස්සෙල්ලා මැතිවරණය මේ ජනාධිපතිවරණය පැවැත්වුවොත් ඊළඟ වර්ෂයේ එක්තරා දිනක ඉඳන් ඊළඟ දූර කාලය ආරම්භ වෙනවා කියලා.